මම බණ ඇහුවේ කන්නෝරුවේ සිරිදම් මහාඳුරන්ගේ මරක් මං ඇහුවා. කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මං ඇහුවේ මොකද්ද මේ පිරිස, මොකද්ද මේ රැල්ල? හරි. මොකද මෙහෙම අපේ පසංගිලි, දසංගිලි, අංජලි කරණීය කරගෙන මෙහෙම නලල් මස්තකයේ තියලා වන්දනාමාන කරමින් අපි පොඩි කාලේ බණ ඇහුවා ඔය විදිහට තෙරපි පානදුරේ අරියදම්ම හාමුදුරුවන්ගෙන්. ඒ කාලේ සෝෂල් මීඩියා තිබෙන්නේ නැති නිසා ප්‍රෝග්‍රෑම් එකකටවත් දාන්න විදිහක් නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. බණ්ඩාරවෙල නගර ශාලාවේ පානදුරේ අරියදම්ම හාමුදුරුවෝ බණක් කියනකොට මට මතකයි කහගොල්ල දක්වා ඇල්ල දක්වා කිසි වාහනයක් යන්න බැරුව එකල දසදහස් ගාණක් සෙනගැවිල්ලා හිටියා. ඒ පානදුරේ අරියදම්ම හාමුදුරුවන්ට ඒ වගේම සෙනගක් පානදුරේදී මම කන්නෝරුවේ සිරිදම් හාමුදුරුවන්ට ඇවිල්ලා ඉන්නවා දැක්කා. ඒ නිසා මම උන්වහන්සේගේ බණක් ඇහුවා.